හායි ළමයි, අද අපි හදමු රසම රස රෝස් පාන්. ඉතින් අපිට ඕන වෙනවා මුලින්ම ඊට්ස් ටිකකට සීනි හැඳි දෙකක් දාගෙන, තේ හැඳි දෙකක් දාගෙන, ඊට පස්සේ ඒකට මද රස්නේ වතුර දාලා විනාඩි 15ක් වගේ තියන්න ඕනේ. ඒක ඇක්ටිව් වෙන්න. අලුත්ම පැකට් එකක් ගන්න නම් පිටියකටම දාගන්න පුළුවන්. ඊට පස්සේ පාන් පිටි අරගෙන පාන් පිටි මම මෙතන 750ක් වගේ ගත්තා. ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන්. ඊපස්සේ ඒකට ලුණු ටිකක් දාගෙන බටර් කෑල්ලක් දාගෙන තියාගන්න ඕනේ. තෙල් දාලා අර ඊට්ස් එක ඇක්ටිව් වෙනකන්. ඊට පස්සේ වෙනම භාජනයක් අරගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා පිටි හැඳි දෙකක් දාලා බටර් කෑල්ලක් දාලා හොඳට අර මික්ස් කරලා ඒකත් පැත්තකින් තියන්න. දැන් ඊට්ස් එක ඇක්ටිව් වෙලා ඉවරයි. ඊට පස්සේ ඒක අර අපි හදාගත්ත පාන් පිටි මිශ්‍රණයට කලවම් කරලා හොඳට කලවම් කරගන්න ඕන. අර අපි රොටි හදාගත් තියෙන ඩෝ එක වගේ ඩෝ එකක් එන විදිහට හදාගන්න ඕනේ. මම ඔය මේ පොල් කටු හැන්දකින් මිටෙන් කලවම් කරන්නේ. මුලින්ම එහෙම කලවම් කරලා පස්සේ මද රස්නේ වතුර දාන්න ඕනේ ටික ටික. දාලා අර හොඳට පිටි ටික එක තැනට එකතු වෙන විදියට ආවට පස්සේ අතින් ඩෝ එක හදාගන්න. සොෆ්ට් ඩෝ එකක් එන්නේ. ඒක ඊට පස්සේ අපි හදලා පැත්තකින් තියන්න ඕනේ. තෙල් ටිකක් ගාලා බෝලයක් විදියට හදාගෙන පැය එකමාරක් යනකම් තියන්න ඕනේ. එතකොට මේක හොඳට පිපිලා එනවා. දැන් මම ඒක දාලා තෙල් ටිකකුත් දාලා වහලා තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩෝ එක ඇක්ටිව් වුණාට පස්සේ ඊට පස්සේ මේ එයා බබල්ස් ටික පංච් කරගන්න ඕනේ. ඊපස්සේ අපි සමාන කොටස් වලට කපාගෙන බෝල හදාගන්න ඕනේ. බෝල හදලා ඒකත් විනාඩි 20ක් විතර තියන්න ඕනේ හොඳට ඇක්ටිව් වෙන්න. ඊට පස්සේ ඒක ඇක්ටිව් වුණාට පස්සේ මෙහෙම අර අපි රොටියක් හදද්දි පැතිලි කරනවා වගේ පැතිලි කරලා ඒක දෙකට නවන්න ඕනේ. නවලා හොඳට අර වටේ ටික සීල් කරගන්න. ඊට පස්සේ ඒකට අපි අර කලින් හදාගෙන පැත්තකින් තියාගත්තේ බටරුයි පිටි තෙලුයි දාලා මිශ්‍රණයක් ඒක ඇප්ලයි කරගන්න ඕනේ. මම අතින් ගන්න මගේ ගාව බ්‍රෂ් එකක් නැති නිසා ඔයාලා ගාව මේ බ්‍රෂ් එකක් තියෙනවා නම් ඒකෙන් ලස්සනට ඇප්ලයි කරගන්න. එක පැත්තක විතරක් ඇප්ලයි කරගන්න. මේ වගේ සීල් කරගන්න ඕනේ වටේම මේ අර ගැලවෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඒකට අපි අර හදාගත්ත මිශ්‍රණය ඇප්ලයි කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මං හදන එයා ෆ්‍රයි ඒකේ හදනවා නම් පොයිල් මේ වගේ පොයිල් පේපර් එකක් හරි පොයිල් අර අපි කෑම හැම ගෙනියන්නේ පොයිල් බොක්ස් එකක් වගේ දාගෙන අර ගාගත්ත පැත්තට ඇලවෙන විදිහට අනිත් ටිකක් තියලා ආයෙ අපි තියන්න ඕන විනාඩි 20ක් වහලා. ඊට පස්සේ මේ විනාඩි 20කට පස්සේ අපි අර හදාගත්ත එකකින් ටිකක් ආයෙ උඩිනුත් ගා ගන්න. උඩ අර වාටිය කර වෙලා වගේ එන්න. ඊට පස්සේ සෙල්සියස් අංශක 200ට ෆ්‍රී හීට් කරගන්න ඕනේ විනාඩි 5ක්. විනාඩි 5ක් ෆ්‍රී හීට් කරගත්තට පස්සේ 180ට විනාඩි 20ක් දාලා මුලින්ම ගන්න ඕනේ රෝස් පාන් ටික. අරගෙන ආයේ දෙපැත්ත විනාඩි 7 දාලා රෝස් පාන් ටික හදා ගන්න ඕනේ. ඉතින් මේ හැදුවට පස්සේ තියෙන රෝස් පාන් ටික ඔයාලට සීනි සම්බල් එකක් නැත්නම් පොල් සම්බල් එකක් එක්ක කන්න පුළුවන්. හරිම රහයි. ඔයගොල්ලොත් හදලා බලන්න. जागी जा